අයිබෝවන් අදත් බුල්කේ රවමක් යන්න අපි පෙළ ගැසෙමු. ඉතින් අපේ channel එක subscribe කරන්න කියලා ඉල්ලා සිටිනවා. අපි හැමදාම බුකිය වෙන රසවත් හරවත් සිදුවීම් ඔබ වෙත ගෙන එනවා. මෙන්න අද මුල්ම බුකිය රවමේදී අපිට මුල්ම හම්බ වෙච්ච පූජිත හේවවසම් කියනවා අඩෝ මුන්ට මෙහෙම සල්ලි තියනවා නම් මුන්ව නඩත්තු කරපු ජයසහන්ත අයියට කොහොම සල්ලියක් ඇද්ද කියලා. ඒ කියන්නේ මතකනේ ජයසහන්ත අයියා තමයි මුලින්ම මේගොල්ලන්ට දේවල් අඩන් දුන්නේ නඩත්තු කරේ. ඉතින් ඇමතිලාට නඩත්තු වුණායට මෙහෙම සල්ලියක් තියනවා නම් නඩත්තු කරපු ජයසාන්ත බිලියන ප්‍රකෝටිපතියෙක් විය යුතුයි කියලා තමයි මේ කියන්නේ. ඊළඟ එක සම්පත් විතානගේ කියනවා කලින් ගජමිතුරු පාලනය. ඊට පස්සේ පෞල් පාලනයට ආවා. දැන් කැම්පස් බැච් පාලනය කියලා හැම ආණ්ඩුවකම දැන් අපිට පේනවා ඔවුන්ට හිමි කල්ලියක්. අර යහපාලන කාලයේ ගජමිතුරන් මහ බැංකුව කැඩුවා. ඊට පස්සේ පෞල් පාලනය මහින්ද රාජපක්ෂලා පවුලේ හැමෝටම දේවල් දීලා ඒ පෞල් පාලනය ගෙනිච්චා. දැන් මෙන්න කැම්පස් එකේ බැච් එකේ ඉන්න යාළුවන්ට තමයි ඒ ලොකු ඉහළ නිලතල දෙන්නේ කියලා මේ ප්‍රකාශ කරන්නේ සම්පත් විතානගේ රනිල් ගුණවර්ධන කියනවා දැන් එක අනුර හිටපු එක කුමාර කොහොමද ඒක මේවනම් ආත්මීය බැඳීම් ප්‍රතිඵලය කියලා දන්නව ඇතිනේ. දැන් ඔන්න අර අනුර කරුණාතිලකට දීලා තියෙනවා අර ගල්ලඟුරු ඇමති අස්සෙච්ච කුමාර ජයකොඩිගේ ඇමතිකම. ඉතින් ගියා කියන්නේ කුමාර ජයකොඩි ආවේ අනුර කරුණාතිලක. මෙහෙම කියන්නේ රනිල් ගුණවර්ධන කොහොමද ආත්මීය බැඳීම කියලා. අර බිමල්ව කන්ටේනර් සිද්ධියෙන් පස්සෙන් එළවපු වෙලාවේ බිමල්ගේ අමාත්‍යාංශ වරාය ඇමතිකමත් අරගෙන දුන්නේ ඔය අනුර කරුණාතිලකටම තමයි. මනෝරම වීරසිංහ කියනවා මේ පාර අවුරුදු නැකත්නම් නියමයට හැදිලා ගිලී මිය යාම සහ අනතුරු අසාමාන්‍ය ලෙස වැඩි කියලා අපිටත් ඒක පේනවා සෑහෙන්න පුද්ගලයන් පිරිස් මිය යනවා මේ වතුර ආශ්‍රිතව ගම් වතුර ගඟෙන් ගංවල වල බහැලා නාන්න ගිහින් පෞල් පිටින් විනාශ වෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. මේකට මූලිකම හේතුව අපි දකින්නේ මේ දිත්වා එකත් එක්ක පැමිණිච්ච මේ ගම් වතුර තත්ත්වයක් එක්ක මේ ආණ්ඩුව රොන් මඩ ඉවත් නොකිරීම. හරියට ඒ රොන් මඩ ඉවත් නොකිරීම නිසා මිනිස්සු ගිහිල්ලා මේ ගිලනවා එකපාරටම වතුර නැති තැනකට ගිහින් ඊළඟ අඩිය තියෙද්දි ගිලිලා යනවා. හිර වෙනවා මඩේ එරෙනවා. ඊට පස්සේ එළියට එන්න බෑ. තව අඩිය තියන්න යටට යන තත්ත්වයක් කියලා තමයි අපේ බුකිය රෝමයක් යන කණ්ඩායමගේ අදහස. UL විමල ජීවගේ මෙන්න ප්‍රකාශ නාසයට ඉහළින් අඟල් 46ක් ජලය තිබුණත අඟල් 8ක් තිබුණත් ගැටලුව ශූන්‍ය නොවේ කියලා මේ 46 8 මේ ලාල්කාන්තගේ වත්කම් ගැන කියන්නේ 46 වෙනම හරි කමක් නැහැ. නමුත් අඟල් 8 කියන්නේ මේ කෝටි 8 වත්කම් කෝටි 8ක් තිබුණත් ගැටලුව ශූන්‍ය වෙන්නේ නැහැ කියලා තමයි මේ කියන්නේ. සචින්තික ගුණවර්ධන කියන සමාජ ප්‍රාග්ධනයේ හිමි පොරගේ ළඟටම කාපට් එකක් දාගෙන සුදු ඉරිත් ගහගෙන කියලා අපි දැක්ක උක්කේ සංසරණය වෙනවා. ලාල්කාන්තගේ ගේ ළඟට විතරයි කාපට් කරලා තියෙන්නේ. එතනින් ගෙන් කාපට් එක ඉවර කළා සුදු ඉරි දෙකක් ගහලා අනේ අහිංසකාර ගෙදරින් එහා පැත්තේ ජීවත් වෙන මිනිසුන්ගේ පාරවල් බොරළු පාරවල් එහෙම අපි දැක්කා. මෙන්න අහනවා කොහොමද සමාජ ප්‍රාග්ධනය ඉරි දෙකකින් ඉවර වෙච්ච අවස්ථාව කියලා. ජයලත් අත්තනායක මෙන්න ප්‍රකාශය කෝටි 8ක් හම්බ කරපු ලාල් සහෝදරයා මාරයි. අවුරුදු 25ක් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් වුණ මටත් තියෙන්නේ කෝටි 8ත් අඩු සුද්ධ වත්කමක්. ඒක තමයි මේ මහතාට අපි කියන්නේ ඕවා මේ ආචාර්යකම් මොනවද? ඕවා අතාරින්න විශ්වවිද්‍යාල ආචාර්ය නෙවෙයි. JVP එකේ ෆුල් ටයිම් වැඩෙන්න වැඳිලා ඔය බොරු දෙක තුනක් කියන්න. එතකොට ඔය කෝටි ගණන් හම්බ කරන ඒවා මහා ප්‍රශ්න නෙවෙයි. උදාහරණ ගන්න වසන්ත සමරසිංහගෙන් හා ලාල් කාන්තගෙන්. වෙන ජනක ප්‍රබෝධ කියනවා පොඩි බොරුවක් කියලා ලොකුම බොරුවක් අල්ලලා ගත්තා බිලියන 8යි කියලා මේ දිනවලත් බුකියේ කරකෙන්නේ තාමත් මේ ලාල් කාන්තගේ වත්කම් බැරකම් පිළිබඳ ප්‍රකාශ හිරු එක පොඩි බොරුවක් කියලා ලොකු බොරුවක් අල්ලගත්ත කියලා තමයි ඔහු කියන්නේ. මෙන්න නිමාලි ෆර්නෑන්ඩෝ දාන ප්‍රකාශ HSBC ලොක්කා නොකියුවා නම් අපේ උන් තාම හිතන් ඉන්නේ ඩීසල් වැඩි උනේ යුද්ධ කියලා. අර HSBC එකේ ලොක්කාගෙන් එළියට ආවනේ මේ ඩීසල් වැඩි වීම ගැන. දැන් ඩීසල් වැඩි වීම අපි දන්නවා මේ යුද්ධෙම නිසා නෙවෙයි. මොවුන් වැඩි මුදලකට ඩීසල් අරන් තියනවා. ඇත්තටම මේ යුද්ධේ මුවාවෙන් දාලා මේ වෙන ගනුදෙනුවක් වුණා කියලා තමයි නිමාලි ෆර්නෑන්ඩෝ කියන්නේ. සුපුන් චතුරංගගේ පෝස්ට් එකට යන් රනිල් ගෙනාවු දූෂණ විරෝධී පනත නම් සහෝදරයන්ට ලොකු ඇණයක් කියලා කියන්නේ ඔබ දන්නවනේ නේ රනිල් වික්‍රමසිංහ මහතා නෙමෙයි. දූෂණ විරෝධී පනත ගෙනාවේ මේ වත්කම් සියල්ල එලි කර යුතුයි. පාර්ලිමේන්තු මන්ත්‍රීලාව හිර කරේ. මේක දැනගෙන හිටියේ නෑ ජෙප්පන්. ජෙප්පන් එකතු කරා. මෙන්න මේ දූෂණ විරෝධී පනත නිසා දැන් වත්කම් ප්‍රසිද්ධ මහ ජනතාවට ප්‍රසිද්ධ කර යුතුයි. ඉතින් මේක ලොකු ඇණයක් වුණා කියලා තමයි සහෝදරවරුන්ට සුපුන් චතුරංග කියන්නේ. මෙන්න තව වෛද්‍ය චමල් සංජීව කියනවා ඒ කොමිසමත් මේ කොමිසමත් හැර තවත් කොමිසම් තිබේද කියලා.
මේ ආණ්ඩුව හැම දෙයකටම කොමිසම් පත් කරගෙන ගියා. කොමිසම් පත් කරා විතරයි මේකේ කිසිම එක කොමිසමකවත් හරි තීරණයක් ආවේ නැහැ. ඒ නිසා දැන් ගල් අඟුරකටත් කොමිසමක් පත් කළා. මේ වෛද්‍ය තමයි සංජීව අහන්නේ. ඒ කොමිසමුත් මේ කොමිසමුත් ඇර තවත් කොමිසම් තියනවාද කියලා. ඒක තමයි අද දිනේදී බුකිය රවුමක් ගහද්දී අපිට හම්බ වෙච්ච තොරතුරු. අපි ආණ්ඩු පක්ෂයේ කට්ටියගේ බැලුවා එහෙම ලොකු දේවල් නැහැ මේ දවස්වල. ඉතින් විරුද්ධ පක්ෂයේ දේවල් තමයි දැක්කේ. අපි හිතනවා දැන් නිදාගෙන හිටිය ඇති. දැන් මේ විරුද්ධ පක්ෂයේ තියෙන වැරදි අල්ලලා ආණ්ඩු පක්ෂයේ කට්ටියත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරයනුත් මේ පෝස්ට් දායි කියලා වැරදි නම් තියනවා. දැන් පැතිවලම අල්ලගෙන මේවා නිදාගෙන ඉන්නේ නැතුව විරුද්ධ පක්ෂයේ තියෙන දුර්වලතා පෙන්වා දෙයි කියලා හොද ඉන්නේ නැතුව දුර්වලතා පෙන්වා දීලා මේ වගේ පෝස්ට් දායි කියලා ආණ්ඩු පක්ෂය පැත්තෙනුත් අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් බොහොම ස්තුතියි අපේ channel එක subscribe කරන්න. අපි තව දවසක බුකිය රවුමකින් හෙට දිනේ බුකිය රවුමක් ගහමු. එතෙක් ඔබට සුබ දවසක්.